ආයිබෝන් හැමෝටම අද දවසේ පොඩි දෙයක් ගැන පොඩි නෙමෙයි විශේෂ කාර්යයක් විශේෂ දෙයක් ගැන කතා කරන්න මේ වීඩියෝ එක කරන්නේ මොකද අද දවසේ වහිනවා වැස්සත් එක්ක ක්ලාසස් කරන්නත් බෑ ළමයිට එන්නත් බෑ ඒ නිසා. ඉතින් මේකයි කතාව. නව විෂය නිර්දේශය නව විෂය ප්‍රතිසංස්කරණ ගැන විශේෂ කතාවක්. ඉක්මනට මම මේ කතාව ඔයාලට කියලා දෙනවා. මේක ඉක්මනට කියන්න බැරි දෙයක්. දවස් ගාණක් වුණත් දවස් 4ක 5ක විතර අපි සම්බන්ධ වුණා මම සහ තවත් ගුරුවරු බොහෝ පිරිසක් ඒ කියන්නේ ගණිත ගුරුවරු බොහෝ පිරිසක් සම්බන්ධ වුණා මේකට ප්‍රතිසංස්කරණ සඳහා තිබූ වැඩමුළු වලට වැඩමුළු වලින් දැනගත් තොරතුරු එක්ක තමයි අපි මේ දේවල් ඔයාලට කියන්නේ. සමහර වෙලාවට සමහර දේවල් වල පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් මම මේක සරලව ඔයාලට තේරෙන විදිහට කියලා දෙන්නම්. හරි දෙමව්පියන්ට තමයි මේ වීඩියෝ එක ගොඩක් වෙලාවට වැදගත්. 6 වසරේ ළමයිට මේක දරුවන්ට කිව්වට එයාලට මේක තේරුම් ගැනීම 100% තේරුම් ගැනීමක හැකියාවක් නැහැ. හැබැයි දෙමව්පියන් වෙන ඔබට මේක වැදගත්කම ඉතාම ලොකු වැදගත්කමක් තියෙනවා. හරි මම පටන් ගන්නම් කතාව. කතාවේ මේකයි වෙන්නේ. කියන්නේ මේ නවයේ විෂය නිර්දේශ ප්‍රතිසංස්කරණ එක ගොඩක් අය කියනවා මේ ටර්ම් ටෙස්ට් නෑ විභාග නෑ කියන. ඔව් විභාග නෑ තමයි විභාග නෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අනිත් මම මේ කියන්නම් පොඩි ඔයාලා ගොඩක් අය කැමති ලකුණක් ගැන කතා කරන්නනේ. ලකුණු 100ම තියෙනවා. ලකුණු 100ම තියෙනවා. 100 ගන්න තියෙන්නේ මෙන්න මේ විදියට. ඒක චුට්ටක් වැදගත්. මෙහෙම ගන්නකො අපි දැන් මෙහෙම හිතමු. අපි මෙහෙම හිතුවොත් එහෙම ළමයිට තියෙනවා ලකුණු 30ක එක්සෑම් එකක්. එක්සෑම් එකට ලකුණු 30යි. හරිද? එක්සෑම් එකක්. ඒ කියන්නේ විභාගයකට ලකුණු 30යි. හරි මම මේක විභාගයක් කියලා ලියන්නම්කො. විභාගය අපි දන්න වාර විභාග වගේ කියලා හිතමු. ඒකට ලකුණු 30යි. ඊට අමතරව මෙයාලට තව ලකුණු 70ක ලකුණක් ගන්න තියෙනවනේ. ලකුණු 70ක් ගන්න තියෙනවා මේ 30ට අමතරව. ඒ 70 ගන්න මෙහෙමයි. මෙයාලට තියෙනවා දරුවන්ට තියෙනවා ඇගීම් 3ක්. ඇගීම් 3ක්. ලකුණු 20 බැගින් ලබා දෙන ඇගීම් 3ක්. ලකුණු 20 බැගින් ලබා දෙන ඇගීම් 3ක්. මේ ඇගීම් වලට ලකුණු හම්බෙන්නේ ලකුණු 20න්. ඒ ලකුණ හම්බෙන්නේ ඇගීම් කියන්නේ ක්‍රියාකාරකම්. ඒ ලකුණු වලට අදාළ වෙන ඇගීම් මෙන්න මේ ගණිතයට අදාළව තියෙන ගුරුවත් පොත. ගණිතය පළමු වාරයේ ගුරුවත් පොත. පළමු වාරයට විතරයි මේක තාම මෙයා කරලා තියෙන්නේ. හේතුව මේක තාමත් අපි සහ මේ කියන්නේ සියලුම දෙනා අතර ටෙස්ට් කරන මට්ටමක යන්නේ. ටෙස්ට් කරන කියන්නේ එහෙම කිව්වොත් එහෙම තාම කරලා බලනවා. අලුත් දෙයක් කරලා බලනවා. හරිද? මෙච්චර කලුත් අපි කියවනේ සිලබස් වෙනස් වෙන්න ඕනේ කියලා. එතකොට මේක තමයි ළමයිට පළවෙනි වාරයට හම්බෙන්නේ මොඩියුල් බුක් එක. මේක කොටස් දෙකකට යනවා. මේ මොඩියුල් බුක් එකට අමතරව තව පොතක් තියෙනවා. ඒ පොත නම් මේ වෙලාවේ මං ගාව නැහැ. ඒ පොතත් ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. මං හිතන්නේ ඔක්කොම දාලා තියෙන්නේ මේ වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ. වෙබ්සයිට් එකට ගිහිල්ලා ගන්න පුළුවන්. මෙහෙම දෙයක්. එතකොට මේ පොතේ තියෙනවා අර සාමාන්‍ය විදිහටම පාඩම් විදිහට තේමා විදිහට වෙන් කරලා තියෙනවා. තේමා විදිහට වගේ වෙන් කරලා තියෙනවා. පළවෙනි සංඛ්‍යා 1 තේමාව, ජ්‍යාමිතිය මිනුම්, සංඛ්‍යා 2 තේමාව කියලා තේමා 3කට යනවා. හරිද? එතකොට මේ පොත හැමෝම ඉගෙන ගන්න ඕනේ. මේ මොඩියුල් බුක් එකේ තියෙන දේවල් හැමෝම කරන්න ඕනේ. අනිවාර්යෙන්ම කරන්න ඕනේ. කියන්නේ හැම සෑම දරුවෙක්ම මේවා කරන්න ඕනේ. ඒකට මං කියන්නේ තව මොඩියුල් බුක් එකක් තියෙනවා කියලා. ඒ මොඩියුල් බුක් එක further learning. ඒ කියන්නේ වැඩිදුර අධ්‍යාපනය. කියන්නේ මේක further learning කියන එක වැඩිදුර අධ්‍යාපනය කියන එක තෝරගන්න ඕනේ කැමති දරුවෝ විතරයි. ගණිතයට කැමති අය තමයි මේක තෝරගන්න ඕනේ. හැමෝම තෝරගන්න ඕනේ කියලා එකක් නැහැ. ගණිතයට කැමති දරුවෝ තමයි මේක තෝරගන්නේ. හරිද? හරි. එතකොට මේ ලකුණු 20 ගන්න කොහොමද කියන එක මම කියන්නම්. මේක ගැන මම පස්සේ කතා කරන්නම්. වෙන වීඩියෝ එකකින්ම කතා කරන්න ඕනේ ඒක. මේ ලකුණු 20 හම්බෙන්නේ
මේ ගුරුවත් පොතේ තියෙනවා ලංකාවේ සියලුම 6 වසරේ දරුවෝ කරන්න ඕනේ අනිවාර්යෙන් කරන්න ඕනේ ක්‍රියාකාරකම් තුනක්. ක්‍රියාකාරකම් කියන්නේ ඇගීම් තුනක්. කණ්ඩායම් වශයෙන් කරන්න තියෙන ඇගීම් තුනක්. ඒ ඇගීම් වලට අදාළව ලකුණු දෙන නිර්ණායක ටිකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේක ගුරුවරයා මත බේස් වෙනවා කියන එක අපිත් නගපු ප්‍රශ්නයක්. ඒ කියන්නේ පුද්ගලානුබද්ධ වෙනවා. ඒ කියන්නේ එක එක ගුරුවරුන්ට අවශ්‍ය ලකුණු දෙන්න පුළුවන් කියන මට්ටමට එනවා. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. එහෙම ලකුණු දෙන්න බෑ. මේකේ තියෙනවා අපිට ලකුණු දෙන්න ඕනේ නිර්ණායක. ලකුණු දෙන්න ඕනේ නිර්ණායක තියෙනවා. හරි මේකේ අපි නිකන් එකක් ගත්තොත් එහෙම නිර්ණායක වලට ලකුණු හම්බෙන්නේ මෙතන තියෙනවා නිර්ණායක ටික මම ඔයාලට මේක දාන්නම්. නිර්ණායක වල ලකුණු හම්බෙන්නේ මේ විශිෂ්ටයි, හොඳයි, සාමාන්‍යයි, සංවර්ධනයේ විය යුතුයි. මම නිකන් එක නිර්ණායකයක් කියන්නම්කෝ. මේක දැන් මේ කාලය සම්බන්ධ ප්‍රශ්නයක්. අවස්ථා තුනේදීම ආරම්භක වේලාව සහ අවසාන වේලාව පැය මිනිත්තු වලින් තත්පර වලින් නිවැරදිව දක්වයි. එහෙම දක්වනවා නම් අපි කියන්නේ විශිෂ්ට විදිහකට ඒක කරලා තියෙනවා කියලා. එතකොට ඊළඟට ගුරුවරයාගේ මෙහෙම කියන්න පළමු අවස්ථාවේදී ආරම්භක වේලාව සහ අවසාන වේලාව පැය හා මිනිත්තු වලින් පමණක් දක්වයි. ඒක තව එකක් ලකුණු 3යි හම්බෙන්නේ. එතකොට සාමාන්‍ය එකක් කියලා කියන්නේ මේක අර ගුරුවරයාගේ මැදිහත් වීමක් වුණොත් ගුරුවරයා මැදිහත් වුණොත් එයාලට ලකුණු දෙකක් හම්බෙන්නේ. ඒ වගේම සංවර්ධනයේ විය යුතුයි. ඒ කියන්නේ මුකුත්ම කරන්නේ නැහැ කියමුකෝ. ළමයා මුකුත්ම කරන්නේ නැහැ. එයා ඒ කියන්නේ සංවර්ධනයේ විය යුතුයි. කියන්නේ බිඳුව මට්ටමට දාන්නේ නැහැ. බිඳුව මට්ටමට දාන්නේ නැහැ. කියන්නේ මේකෙදි වෙන්නේ මම කැමති මේ වැඩේටත් ඇත්තටම මෙහෙම වෙන්න හේතුව තමයි මම පෞද්ගලිකව කැමති වෙන්න හේතුව මේකෙදි කිසිම ළමයෙක්ට ගණිතයට ලකුණු බිඳුව එන්නේ නැහැ. බිඳුව එන්නේ නැහැ. කියන්නේ කාට හරිද ළමයිට මොනවා ඕනේ ළමයෙක්ට යම් හැකියාවක් තියෙනවා. මොනවා හරි හැකියාවක් තියෙනවනේ. කට්ටියකට චිත්‍ර අඳින්න පුළුවන්, පාට කරන්න පුළුවන්, ලියන්න හරියට පුළුවන්, ලස්සනට ලියන්න පුළුවන් ළමයි ඉන්න ගණන් බෑ. ගණිතයේ දුර්වල ළමයි. බෑ කියන එක වැරදි වචනයක්. ඇත්තටම දුර්වල ළමයි ඉන්නවා. ඉතින් එතකොට මේ කියන කතාවත් එක්ක මේකේ අර මම වීඩියෝ එක ඉක්මනට ඉවර කරන්න ඕනේ නැත්නම් මේක ඔයාලට අහලා ගොඩක් වෙලා ඔයාලට කාලය වැය කරන්න වෙන්නේ නැහනේ. මේ වගේ එකට නම් කාලය වැය කරන එක ඉතාම වටිනා දෙයක්. හරිද? ඔය කියන නිර්ණායක වලට අදාළව තමයි එතකොට ලකුණු 30 20 20 20 හැදෙන්නේ. හරි. එතකොට මේකේ ඔයාලට පේනවනේ මේ තුනම එකතු වුණත් ලකුණු 60යි හැදෙන්නේ. එතකොට මේ 60යි මේ 60යි එකතු වුණා මේ 30යි එකතු වුණාම ලකුණු 90යි. 100ක් නැහැනේ. ඔව්. 100ක් නැහැ. හැබැයි මේ එන 60 අපි 70ට තමයි ගන්න. හරි. කියන්නේ 60කට මෙච්චරක් නම් අපි හිතමු 60කට 50ක් ගත්තා කියලා. එහෙනම් 70කට නම් කීයද කියන්නේ? 70කට වටේලා මේ තමා 70කට තමයි ගන්නෙ. කියන්නේ වටේලා කියන නෙමෙයි ගන්නෙ 70කට ගන්නෙ. වටේලා නෙමෙයි ගන්නෙ. හරි. එතකොට අර භාගයක් විදිහට දක්වලා 70න් ගන්නෙ. හරිද? එතකොට මෙහෙම දෙයක් වෙන්නේ. ළමයිට මේ කියන ක්‍රමේදී අර ක්‍රියාකාරකම් මත තමයි පන්ති කාමරවල කටයුතු යන්නේ. ක්‍රියාකාරකම් මත. ඒ ක්‍රියාකාරකම් කියන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම ළමයි 6 වසර ළමයිට දුවන්න තියෙනවා නම් ලංකාවේ ඔක්කොම 6 වසර ළමයි දුවන්න ඕනේ. අනිවාර්යෙන් දුවන්න ඕනෙම තමයි. ඒ කියන්නේ ඒ යකීම අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක තමයි මම සරල අදහස් කරේ. දුවන්න තියෙනවා නම් අනිවාර්යෙන් දුවන්න තියෙනවා. මයි ඔක්කොටම තියෙනවා ඒක. හරිද? දැන් කලින් ඔහොම උනේ නැහැ. ගේම් කියන්නේ එක එක අපි අවශ්‍ය විදිහට ඇගීම් සකස් කරගත්තනේ. දැන් එහෙම නැහැ. දැන් අනිවාර්යෙන්ම දුවන්න තියෙනවා නම් දුවන්න ඕනෙමයි. හරි? එතකොට මේකෙදි යම් යම් ගැටලු වෙන්න පුළුවන්. හරි ඕනෙම දෙයක් අලුතෙන් පටන් ගද්දි ගැටලු වෙන්න පුළුවන්. එතකොට ගැටලු අපි निराකරණය කරගන්නේ කියන්නේ ඒ වගේම ගැටලු පැන නගුනොත්නේ ඒ වගේන් අනිවාර්යයෙන්ම දෙයක් ගන්න පුළුවන්. කියන්නේ ඒ ගැටලුව විසඳ ගන්න ක්‍රමයක් එන්නේ ගැටලුවක් පැන නැගුණා. එතකොට ගැටලුවක් නැතුව අපි දන්නේ නැහැ මොකක්ද නේ ගැටලුව කියන්නේ. හරිද මේ වෙද්දි මේක ඇවිල්ලා ගොඩක් ඉස්කෝලවල ඒ කියන්නේ පොඩි පොඩි නියැදි අරගෙන ටෙස්ට් කරලා බලලා තියෙනවා ළමයිට කරන්න පුළුවන්ද කියලා. මාත් පන්තියේදී දැන් මගේ ටියුෂන් ක්ලාසස් වලදී මම මේ ඇගීම් කරලා බැලුවා ළමයි කරනවාද කියලා. ඔයාලට මම මේ වගේ වීඩියෝස් උත් බලන්න දාන්නම්.
ළමයි අපිත් ගුරුවරු විදිහට වැඩමුළුවේදී මේවා කරා. අපිත් ගුරුවරු විදිහට ගුරුවරු කණ්ඩායම් වලට බෙදලා අපි ළමයි වෙලා කරා. හරිද? තේරුණ දේ තමයි සමහර තැන්වලදී ගුරුවරුන්ට වඩා හොඳට මේ 6 වසරේ ළමයි මේවා කරනවා. හරි? මේ අලුත් 6 වසරේ ළමයි මේවා කරනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ ලකුණු දෙන නිර්ණායක වලට කියන්නේ අපි රුබ්‍රික්ස් කියලා. මේ රුබ්‍රික්ස් වලට අනුව මම ලකුණු දුන්නා ළමයිට. ලකුණු දුන්නාට පස්සේ ළමයි මාරම උද්‍යෝගිකින් යුතුව. මාර උද්‍යෝගයක් තියෙන්නේ. කියන්නේ අර ළමයි අර ගණන් හද පුතේ ඉන්නවට වඩා මාරම උද්‍යෝගයක් තියෙනවා මේ වැඩේ කරන්න. එයාලා ආසයි මේ වගේ දේවල් කරන්න. ආසයි සහ ළමයි අතර ඇති වෙනවා අර 21 වෙනි සියවසේ කුසලතා කියලා තියෙනවනේ. 21 වෙනි සියවසේ කුසලතා කියලා જાතියක්. ඒ කියන්නේ ළමයි අතර සහයෝගීත්වයේ වැඩෙනවා. හරිද? එතකොට සහයෝගියෙන් වැඩ කරන්න හැකියාව වෙනවා. කණ්ඩායම් හැඟීම කියන එක එනවා. කණ්ඩායම් හැඟීම. අර එක්කිනෙකා පරයා යන්න හදනවනේ. දැන් ගොඩක් වෙලාවට එහෙමනේ. නිකන් අර අපි ගොඩක් ළමයි මේ වෙලාව වෙද්දී ශිෂ්‍යත්ව ලියලා එයාලා ඇවිල්ලා ශිෂ්‍යත්ව කියන්නේ ඉතාම තරංකාරී විභාගයක්. එයාලා මේ වෙලාවේදී අර එක්කෙනෙක් පල්ලයට දාලා යන්න තමයි බලන්නේ. මේ කියන ක්‍රමෙත් එක්ක අවුරුදු 2 3ක් 4ක් යද්දී තමන් ළමයි අතර අර කනෙක්ෂන් එක, ඒ කියන්නේ කන්ටැක්ට්ස් හොඳට හදා ගන්න පුළුවන් හැකියාවක් එනවා. ඒ කියන්නේ ළමයි කොයි වෙලාවකත් තනි වෙන්නේ නැහැ. ගෲප් එකේ ඉන්න ඔක්කොම ළමයි වැඩ කරනවනේ. ගෲප් එකක් කරද්දී ගෲප් ඇක්ටිවිටි එකක් කරද්දී ගෲප් එකේ ඔක්කොම ළමයි වැඩ කරනවා. අනිවාර්යෙන් කරනවා. කවර්ට් මොනවා හරි දෙයක් පුළුවන් ළමයිට. ඒකට පාඩ කරන්න බැරි නම් අනිත් එක ඒක කියලා හරි දෙනවා. හරි? කියන්නේ ළමයි අතර එතන ගුරුවරු හැදෙන්න පුළුවන්. ඒක ඇතුලේ. ඒ කියන්නේ කියලා දෙන අය ගුරුවරු කියන වචනෙත් නැතුව කියමුක අපි තම කෙනෙක්ට කියලා දෙනවා. තව කෙනෙක්ට කියලා දෙන. ඒ කියන්නේ ඔය කැම්පස් වල අපි දාන කුප්පි කියලා එකක් කුප්පි වගේ තමයි. ඒ කියන්නේ දන්නේ නැති කෙනෙක්ට දන්න දේ කියලා දෙනවා. හරි ඒ වගේ දේවල් ගෲප් වල හැදෙනවා. හරිද? ඉතින් මේ ක්‍රමය හොඳයි. ඕකෙදි වෙන්නේ මේ වැඩිදුර අධ්‍යාපනය ගැන මම විශේෂයෙන් කතා කරන්න ඉස්සරහට යද්දි කියන්නේ අපි වෙන වීඩියෝ එකකින් කතා කරමු. මේකේ සරල අදහස ඕක. හරි? එක්සෑම් එකක් තියෙනවා එතකොට. එක්සෑම් එකක් කොච්චර ලිව්වත් කොච්චර හොඳට ළමයා එක්සෑම් එකක් ලියන්න කොච්චර පුරුදු වුණත් ලකුණු 30ට වඩා ගන්න බෑ. ලකුණු 30කින් යාට යන්න බෑ. එයා මේ කියන ඇගීම් තුන අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ ඇගීම් තුනට ගන්න ලකුණු 20 20 ඒවා තමයි එයාගේ අන්තිම ලකුණට එකතු වෙන්නේ. හරිද? අන්තිම ලකුණට එකතු වෙන්නේ. එතකොට තව ඉස්සරහට තව ගොඩක් දේවල් එයි. වෙනස්කම් වෙයි. ගොඩක් වෙනස්කම් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගැටලු ඒවත් එක්කම අපිට මේක කරගෙන යන්න වෙනවා. අපි කරගෙන ගිහිල්ලා බලමු මොකද්ද ඉස්සරහදී වෙන්නේ කියලා. හරිද? එහෙනම් මම සරලව එකපාරක් කියන්නම්. ළමයිට ලකුණු හම්බෙන්නේ විභාගයකින් ලකුණු 30යි. අනිත් එක 1 2 3 කියලා ඇගීම් 3ක් තියෙනවා. මේ ඇගීමකට ලකුණු 20 ගානේ ලකුණු 60ක් එනවා. ඒ 60 ලකුණු දෙන්න වෙනම නිර්ණායක ටිකක් ගුරුවත් පොතේම තියෙනවා. නිර්ණායක ලකුණු දෙන්න හදාගත්ත ක්‍රම ටික නිර්ණායක ටික ගුරුවත් පොතේ තියෙනවා. හරි? දැන් අර මේ අපි දැනට කරගෙන යනවානේ පොත ගුරුවත් පොත. හරි. මේකේ තියෙනවා. මේ කියන්නේ මේ වෙලාවේදී ගුරුවත් පොත කියන එක ගුරුවරයාට මාර වටිනවා. ගුරුවත් පොත ගුරුවරයාට මාරම වටින දෙයක් වෙනවා. ඒත් එක්කම අර පන්තියකදී ළමයි 100ක් 200ක් විතර ටියුෂන් එකක් කියන්නකො ටියුෂන් එක 100ක් 200ක් විතර දාගෙන උගන්වන එක එච්චර සාර්ථක වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒක මගේ පෞද්ගලික මතයක්. මගේ ක්ලාස් එක වුණත් මම ගන්න ප්‍රමාණය සීමා කරලා තියෙන දැනටවත්. කියන්නේ ළමයි 40කට 50කට ආසන්න ප්‍රමාණයකට වඩා ගන්න බෑ. මොකද මම ගෲප් වලට යන්න ඕනේ. යාළුවට ලකුණු දෙන්න ඕනේ. දැන් 100ක් 200ක් ඉන්න දැනක ඕක මට කරන්න බෑ. ඇත්තටම කරන්න බෑ. මට පෞද්ගලිකව බෑ. පුළුවන් අය ඇති. 100ක් නෙමෙයි 500ක් හිටියත් මට පුළුවන් කියලා. ඒ කියන්නේ 100 ගෲප් වගේ කඩාගෙන කරන්න පුළුවන් අය ඇති. එහෙම කරාට වැඩක් නැහැ කියන එක තමයි මගේ පෞද්ගලික මතය. මම කාටවත් එහෙම කියන්නේ නැහැ. ඔයාලට පුළුවන් නම් යාලා ඒගොල්ලෝ කරයි ඒක. හරි? මම මේ කතා කරන්නේ දෙමව්පියන්ට. දෙමව්පියෝ දැනගන්න ඕනේ මෙහෙම තමයි වෙන්නේ.
මේවා ඇවිල්ලා කණ්ඩායම් වශයෙන් කරන්න තියෙන ඇගීම්. මේ ඇගීම් තුනම කණ්ඩායම් ඇගීම්. තනි තනි ඒවා නෙමෙයි. කිසිම ඇගීමක් තනි තනි ඒවා නෙමෙයි. කණ්ඩායම් ඇගීම්. හරිද? කණ්ඩායම් ඇගීම්. ඇගීම් තුනම කණ්ඩායම් ඇගීම්. එතකොට අපි දැනගන්න ඕන දේ තමයි දරුවන්ට මේක පැහැදිලි වෙන්න ඔයාලට ඉන්න ඕන අනිවාර්යෙන් පස්සෙන් ශිෂ්‍යත්වය නෙමේ විභාගය කියන එක මම හැමදාම කියනවා. ශිෂ්‍යත්වයෙන් ළමයාට ඉස්කෝලයක් හම්බෙයි. සමහර වෙලාවට එහෙම දාන ළමයා ටවුන් එකේ ඉස්කෝලේට ගියාට පස්සේ නැති නාස්ති වෙන්නත් පුළුවන්. මං කියන්නේ එහෙම කියලා ඉස්කෝල වලට දාන්න එපා කියලා. එහෙම වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි මෙහෙම එකක් වෙනවා. ශිෂ්‍යත්වය නෙමේ විභාගය. මෙතනින් එහාට තමයි ලොකුම වැඩේ තියෙන්නේ. දෙමව්පියෝ අපි සමග අනිවාර්යෙන් ඉන්න ඕනේ. කලින් වගේ පන්තියකට ගෙනල්ලා දාලා හරි ඉස්කෝලේ ගෙනල්ලා දාලා හරි ඔහේ නිකන් ඉන්න බෑ. දිගටම ගුරුවරුත් එක්ක ඒ කියන්නේ සම්බන්ධතාවය තියාගෙන තමයි මේක කරගෙන යන්න වෙන්නේ. ප්‍රසංස්කරණය හොඳයි. පෞද්ගලිකව මගේ විදියට මගේ අදහස හොඳයි. ඒක හොඳයි කියන හේතුව තමයි මම කැමති බැරි ළමයි නැතුව මොනවා හරි පුළුවන් ළමයි පිරිසක් එළියට එන එක. ඒත් එක්කම වෙනම පිරිසක් බිහි වෙන්න පුළුවන් එක එක දක්ෂතා තියෙන අය අපිට අඳුර ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ වගේ පැතිවලට යොමු කරන්නත් පුළුවන්. වැඩිදුර අධ්‍යාපනයේදී කැමති අයට විතරයි වැඩිදුර අධ්‍යාපනය කරන්න තියෙන්නේ. අකමැති අයට ඒක නොකර ඉන්න පුළුවන්. හරි හොඳ තෝරා ගැනීමකුත් තියෙනවනේ. 6 වසරේ ඉඳන්ම ළමයා තෝරා ගන්නවා. මට මේක පුළුවන්ද බැරිද කියන එක. ඒක හොඳ දෙයක්. ඇත්තටම හරි. මීට වඩා වීඩියෝ එක දිගට යන්නේ නැහැ මම. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකත් එක්ක මගේ WhatsApp නම්බර් තියෙනවා. ඔක්කොම විස්තර තියෙනවා. ඒවට සම්බන්ධ වෙලා මගෙන් අහන්න පුළුවන්. මම මේ වීඩියෝ එක පබ්ලිෂ් කරද්දී ඒවා දාන්නම්. එහෙනම් හැමෝටම ආයුබෝවන්. අද දවසේ කරේ අලුත් 6 වසරේ පොඩිත්තෝ අපේ පොඩ්ඩෝ ටික තියෙන නව විෂය ප්‍රතිසංස්කරණය ගැන චෝටි හැඳින්වීමක් දෙමව්පියන්ට ගැලපෙන ආකාරයට. දෙමව්පියන්ට ගැලපෙන ආකාරයට. මම හිතනවා පැහැදිලිව කරා කියලා. ඉතින් එහෙනම් අපි හම්බෙමු ආයි දවසක. ආයුබෝවන්.